පළමුව පංචශීලය සමාදන් වීම සඳහා සබ්දනගා තුන් වතාවක් නමස්කාරය කියන්න. Saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Pāṇātipātā veramani sikkhapadang samadhiyāmi Adhinnādhāna veramani sikkhapadang samadhiyāmi Kāmesu miccācārā veramani Sikkhapadang samadhiyāmi Musāvādā veramani sikkhapadang samadhiyāmi Surāmeraya majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyāmi අපි හැමදෙනාම පළමුව එකට ගාථා කියමින් බුද්ධ වන්දනාව සිදු කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ද විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්දේව මනුස්සානං බුද්ධෝ භග බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේති සම්බං සම්බදානි සුපතික්ඛිතං සාරීරික ධාතු මහෝ බුද්ධ රූපං සකලං සදා ඝන සාරම්පදිත්තේන දීපේන සමදන්තිනා එලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්පාද යුත්තේන රූපේන සුගන්ධිනා පූජයේ පූජනීයං පූජාවාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේ
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ මාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා කායේන වාචා චිත්තේන අමාදේන මයාකතං අඤ්ඤයං කමමේ වන්දේ සෝරි පඤ්ඤ තථාගත අඤ්ඤයං කමමේ ධම්ම සම්දෙස්සික අකාලික අඤ්ඤයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සදම්මං මුනි රාජං සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මං ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං වදන්තාති උපනීයති දීවිතක්කමායෝ ජරූපනීතං නසන්ති තානා එතං භයං මරණේ පෙකමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහති සදහවර පින්වත්නි ප්‍රති ප්‍රයන්ත ගම්පලගේ මහත්මයා දරුවන් තුන්පලගේ ආදරණීය පියතුමා නිශාන්ති මහත්මියගේ ආදරණීය ස්වාමී පුරුෂයා මිය පරලොව ගොස් වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ ධර්ම දේශනා පින්කම මේ නිවස තුල අද දවසේදී පවත්වන්නට තමයි මේ හැමදෙනාම සූදානම් වෙලා පසු වෙන්නේ. ඊට අමතරව අයිබී ධර්මසේන පියතුමාණන්ගේ වර්ෂ පූර්ණ ධර්ම දේශනා පින්කම හැටියට මේ පින්කම ඒත් යොදා ගන්නවා. වර්ග පරම්පරාගතව මියගියා සිසිලින්නෝන ආච්චි අම්මා අපේ විලියම් මහත්මයා ඒ වගේම විතානගේ විප්‍රත් ස්වර්ණා පත්මසිරි චන්ද්‍රලතා මෑණියන් කරුණාසේන තුරු කොටගත් වර්ග පරම්පරාගතව මියගිය හැම කෙනෙකුටම පින් අනුමෝදන් කරන්නට අද මේ පින්කම තුළින් මේ ඇත්තෝ තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රියන්ත අජ කියලා තමයි ජීවත් වන කාලයේදී අපි එතුමාව බොහොම ආදරණීය ලෙස හඳුන්වන්නට යෙදුණේ. අපේ පන්සලේ ආරම්භකම දායක මහත්මයෙක් හැටියට එතුමා ආරම්භක යුගය තුල දැනට ජපානයේ පන්සලේ වැඩ ඉන්න අපේ ගුරු දේවෝත්තම අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට එදා විශාල ශක්තියක් බවට පත් වුණා. ඉතින් මේ පවුල්වල හැමෝම නියෝජනය කරලා අපේ විහාරස්ථානයේ මහා මෙහෙවරක් මේ පරම්පරාව වෙනුවෙන් ඉටු කළ චරිතය තමයි අපේ විලියම් මහත්මයා. එතුමා තමයි මේ පවුල්වල කුමන පින්කම සිද්ධ වුණත් ඒ දවස්වල නායකය බවට පෙරමුණට පත්වන්නේ. පන්සලේ සිද්ධ වෙන හැම පින්කමකදීම මේ පරම්පරාවේ අය එදා විහාරස්ථානයේට කැඳවගෙන මේ කැඳවුම් කරු බවට පත් වෙලා කටයුතු කළේ විලියම් මහත්මයා. එතුමා නිසා මේ පරපුරේම හැමෝම ගොඩක් විහාරස්ථානයේ ලින්ගතු
ගායක පිරිසක් බවට පත් වුණා. ඉතින් ප්‍රියන්ත අයියා විදුලි කාර්මික ශිල්පියෙක් හැටියට මහා දක්ෂතා පිරිච්ච කෙනෙක් ලෙස මියනතුරු මේ සමාජය තුළ කටයුතු කළා. ඉතින් මේ පුතුන් වල්ලා ඒ පහන් කූඩු ඉදි කරනකොට ඉතින් ඒ ප්‍රියන්ත මහත්මයා ඒ සඳහා නායකත්වයේ දීලා ඒ වෙනුවෙන් ලොකු කැපකිරීම කළා. ඉතින් කෙසේ හෝ වේවා අවසානයේ එතුමා අවුරුද්දකට පෙර ආතුව අපෙන් සදාකටම සමුගත්තා. නැවත නොයන ගමන් යමි. වෙසක් පොයත් ළඟ එනවා. එතුමා ජීවත් වුණා නම් අද වෙනකොට මේ දරුවෝ ටිකත් එක්ක එතුමා මේ වෙසක් එකටත් මේ ගෙදර දෙන්නන්න වෙසක් පුටුවක් හදනවා. නේ? ඉතින් ඒ නිසා නමුත් ජීවිතයේ ස්වභාවය මෙයයි කියලා අපි කාටත් ජීවිත ස්වභාවය පිළිබඳව නැවත වතාවක් අවබෝධයක් ලබා දෙමින් එතුමා මරණයටපත් වුණා. වර්තමානයේ ලෝකයේ තුල සිදුවෙච්ච ස්වභාවික විපත්තිහා බලනකොට ජීවිත මොනතරම් අස්ථිරයිද කියලා අපි කාටත් මනාව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇමරිකාව වගේ දියුණු රටවල් වල ලැබුගිනි ඇති වෙලා මහා සාගර වගේ ගෙවල් දොරවල් ධන සම්පත් මේ සෝභා දහම එක තප්පර ගානක් තුළ විනාශ කළා. ඒ වගේම ගම් වතුර උවදුරු ඇවිල්ලා අපේ රට වගේම බොහෝ රටවල් වලට අති විශාල හානි පමුණුවන්නට සෝභා දහම සමත් වුණා. ඒ වගේම වඤ්ඤානා අනතුරු සිදු වෙලා එකදැන අති විශාල පිරිස් පහුගිය මාස කිහිපය තුළ මරණයටපත් වුණා. මෑතකදී භූමිකම්පා ඇති වෙලා අපේ සහෝදර බෞද්ධ රටක් වන මියන්මාරයට අති විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වුණා. සෝභා දහමේ තියෙන ප්‍රධානම මෙවලම් ටික තමයි භූමිකම්පා, ලැබුගිනි, ගම් වතුර, සුලිසුලා. මේ වගේ තමයි මිනිස්යාට සෝභා දහම අනතුරු විපත් කරදර ගැටලු මරණ කියන දේවල් ලං කරවන්නේ. තොර මෑතකදී මේ ස්වභාවික අනතුරු වලින් ලෝකයේ තුල අතිවිශාල පිරිසක් මියදුණා. දැන් ලෝකයේම කතා බහ වෙනවා මින් ඉදිරියට නොබෝ අනාගතයක් තුළ තවත් සෝභා දහමෙන් බොහෝ රටවල් වලට අනතුරු ඇතිවන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව වැඩි කියලා. අපේ ධර්මයේ තුල තිබෙන ප්‍රධානම පාඩය තමයි ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී කියන පාඩය. ධර්මයේ තුල ජීවත් වන්නා ධර්මයේ තුලින්ම ආරක්ෂා කරනවා. දැහැමිව ධර්මානුකූලව යමෙක් ජීවත් වෙනව නම් ඔහුගේ කර්ම ශක්තිය සහ ආයුෂ ඉවර වෙලා නැත්නම් මොන අනතුරු කරදර විපත් ආවා ඔහුට ඒ හැම තැනකදීම ආරක්ෂා වීමේ හැකියාව උදා කරගන්න පුළුවන්කම තියෙනවා. අපි වගේම මිනිස්යෝනේ මේ රහතන් වහන්සේලා සහ රහත් තෙරණින් වහන්සේලා අපි වගේම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගාව ඉපදෙච්ච අපිට වගේම ළමා කාලයක් තිබිච්ච තරුණ අවධියක් ගත කරපු මේ සමහර විට ඔබලා වගේම උන්වහන්සේලා ගිහි ජීවිතය තුළ ආවාහ විවාහ වෙච්ච ඇත්තෝ
කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වගේම හැඟීම් දැනීම් ඉස්සල්ලක් තිබිච්ච චරිත. හැබැයි අපිට නොහැකි වෙච්ච උන්වහන්සේලාට හැකි වෙච්ච ශක්තිය තමයි හිත දියුණු කරගත්තා. ඒ නිසා අපිට සිද්ධ වෙන මරණය පිළිබඳව අපිට කල් ඇතුව දැනගන්න බැරි වුණා. රහතන් වහන්සේලාට රහත්තරණින් වහන්සේලාට උන්වහන්සේලාගේ මරණය උන්වහන්සේලාටම තීරණය කරගන්න හැකියාව ලැබුණා. අපි වගේම මිනිසුන් වෙච්ච උන්වහන්සේලා අපිට වඩා උන්වහන්සේලාගේ මරණය පිළිබඳව තීන්දුව తీරන ගන්න තරම් උන්වහන්සේලා මානසිකව කොච්චර දියුණුනා. ධර්මයෙන් උන්වහන්සේලා මොනතරම් ශක්ති සම්පන්නයන් බවට පත් වුණා. අද අපි අවිනිශ්චිත මරණයක් පිළිබඳව ගමනක් යන පිරිසක් බවට පත් වෙනවා. ප්‍රජාපති ගෞතමී තරණිය කල්පනා කරනවා තමන් මේ ලෝකයේ තුල හැදූ තමන්ගේ බුද්ධ පුත්‍රයා පරිනිර්වාණය කරන් ඉස්සෙල්ලා මම ආයු සංස්කාරයක් පරිවිදෝ. ඉන්නේ තවත් ඕනනම් ඉන්න තිබුණා. නෑ මගේ බුද්ධ පුත්‍රයා ඒකම යන්න ඉස්සෙල්ලා මායායි. ඊළ බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලලා ආයු සංස්කාරය කළා. يعني තමන්ගේ මරණය තමන් ස්ථිර කරගන්න. එතකොට හැබැයි උත්සාහ කළොත් අපිටත් බැරි නැද්ද? උත්සාහ කළොත් ඒ මට්ටමට නොහැකි වුණත් යම්කිසි ඊට සමානව ගමනක් යන්න අපිට පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් අපි මේ මනසත් එක්ක හිතත් එක්ක කරන ගනුදෙනුව වර්තමාන සමාජය තුල කොච්චර දුරට ප්‍රමාණවත්ද කියලා ගැටලුවක් ඇත්තටම තියෙනවා. අපි ජීවත් වෙන්නේ ආකර්ෂණීය ලෝකයක් තුල. බැලු අත හිත හදා ගන්න දේවල් නෙමෙයි මේ ලෝකයේ තුල තියෙන්නේ. හිත රැවටෙන දේවල් මේ ලෝකයේ තුල තියෙන්නේ. බැලු අත ඉරිසියාව, වෛරය, තරහව, ක්‍රෝධය මේවා වඩා වර්ධනය වෙන ලෝකයක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. එහෙව් ලෝකයක් තුල ඔබට අර මඩ ගොහරුවෙන් උඩට ඇවිල්ලා පිපෙන නෙළුමක් වගේ මඩ නොගෑවී පිපෙන නෙළුමක් වගේ මේ මඩ තියෙන සමාජය තුල පිරිසිදු නෙළුමක් වෙන්න පුළුවන් නම් ඔබ කොච්චර මේ මනුෂ්‍ය ජීවිතේට වටිනාකමක් ගෙනල්ලා දීපු චරිතයක්. දැන් සමහර විට අපි හිතනවා මේ සමාජය තුල ජීවත් වෙනකොට මේ බොරුව, වංචාව, වෛරය, ක්‍රෝධය පිරිච්ච සමාජ වටපිටාවක් තුළ අපිට සාධාරණ ගමනක් යන්න බැහැ. ඊට වඩා මහාන වුණා නම්, වනගත වුණා නම් හොඳයි කියලා පිරිසක් එහෙම ගමනක් යන්න උත්සාහ කරනවනේ. හැබැයි අපේ බුදුහාමුදුරුවෝ පාරමිතා ධර්ම පෙරුවනේ සාරා සංකල්ප ලක්ෂය නානාවිත කුලවල ඉපදුනා. මේ සාමාන්‍ය සමාජය තුළ මිනිසුන්ට නායකත්වයේ දෙමින් මේ අර ගැටෙමින් කටයුතු කළා. එතකොට මේ මඩ ගොහරුවේම තමයි උන්වහන්සේ හිත හදාගන්න දක්ෂයෙක් බවට පත් වුණේ. එතකොට මේ මඩ ගොහරුවේ ජීවත් වෙමින් ඒ මඩ ගොහරුවේ මඩ තවරගන්නේ නැතුව, කෙලස් තවරගන්නේ නැතුව නේ අපිට මේ සමාජය තුළම දැහැමි කෙනෙක් හැටියට, සාධාරණ කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් නම් අපි කොච්චර දක්ෂයි. සමාජයට බලින එකයි අපේ වැඩි. අපි සමාජයට බලිනවා. අපිට හරියට ජීවත් වෙන්න දෙන්නේ නැහැ, හිත හදා ගන්න දෙන්නේ නැහැ නේ. මොම කියති අපේ වැඩේම අපි ආත්මාර්ථකාමීව නේ අපේ යටින් වෙච්ච වැරදි සමාජයට පවරලා සමාජයේ වැරදිකාරයෝ බවට පත් කරවල අපි විතරම සාධාරණීකරණයට ලක් වෙන්න නිහදන්නේ. සමස්ත සමාජයේ පු탁ජන මිනිස්සු වර්තමානයේ තුල හැමෝම එහෙමයි. හැබැයි එතනදී තමන්ම තමයි තමන්ට වංචාව කරගන්නේ.
වරදක් වුණාද, ගැටලුවක් වුණාද, ප්‍රශ්නයක් වුණාද, ඉරිසියාවක් ඇති වුණාද, කුහකකමක් ඇති වුණාද, හරි මම එතනදී වැරදි කියන එක අවංකව පිළි අරගෙන මිම්මත්තට ඒක වෙන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානශීලීව ගමනක් යන්න උත්සාහ කරන්නේ කීයෙන් කීදෙනෙක්. වර්තමාන සමාජය තුළ සබාධම පුනපුනාම ජීවිතයේ අනිත්‍යතාවය, මරණයේ සෙවණැල්ල පිළිබඳව පාඩම් එකින් එකනේ අපිට අස්පනා අපිට මොකු කරද්දී තවමත් අපි ඉරිසියාවන්තයි නම්, තවමත් අපි කුහකයි නම්, තවමත් මේ අඟලට මිනී මරා ගන්න අසත්පුරුෂෝ පිරිසක් නම්, වංචාවම රජ කරවන්නට බෙරදරන පිරිසක් නම් ජීවිතේ කවදාවත් සසර ජය ගැනීමක් ඒ මිනිසුන්ට නම් දීනකින්වත් හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොන දේ කළත් මොන විදියට කටයුතු කළත් හැම වෙලාවකම අපේ මනස තුළ තියෙන්න ඕන ඉලක්කය අරමුණ තමයි කොයි මොහොතක හෝ අපි මරණම කියලා. ඒ මරණ සංඥාව හැම වෙලාවකම මනස තුළ තියාගෙන යමෙක් ජීවත් වෙනවද ඔහු අතින් වෙන්න තියෙන අදුපාඩුකම් ගොඩක් අඩුයි. ඒ ඔහු හැම වෙලාවකම අවබෝධාත්මකව කටයුතු කරනු ලබන කෙනෙක් නිසා. ඉතින් මෙන්න මේ ජීවිතයේ මරණ සංඥාව, ජීවිතයේ අනිත්‍යතාවය, මේ ජීවිතයේ తాවකාලික සුවයක් මත ගොඩනැගිච්ච ජීවිතයක් කියලා හැම වෙලාවකම තේරුම් ගන්න. අර සංස්කෘත පරිවරයේ එක තැනකදී කියනවා අපේ ගාව තියෙන තෘෂ්ණාව අපි කොච්චරනම් මෙහෙවනවද කියලා මෙතනදී කියනවා නේ. තෘෂ්ණාවට මේ කියන්නේ මේ මිනිස්සයා දුක් විඳලා ඇති වෙලා මිනිස්සයා කියනවා උඹ නිසා මම නේ මහ පොළවේ හාරන්න බැරි තරම් හාරගෙන ගිහිලා නිදන් හැව්වා. සතුටු කරන්න බැරි රජවරු සතුටු කළා. ඊතර වෙන්නට බැරි මහ සාගරය ඊතර වුණාම සොයා ගන්නට බැරි කනිජ සම්පත් මහ පොළවේ හෙව්වම කඳු සිකරවල් හාරගෙන ගිහිල්ලා දැන්වත් තෘෂ්ණාවනේ නේ ඔබට මේ මාව මෙහෙව්වා මදිද මාව දැන්වත් නිදහස් කරපිය කියලා නේ මේ සැප සම්පත් මත ජීවත් වෙන්න වෙහෙසිලා ඇති වෙච්ච මිනිහෙක් තමන් මනසෙන් තෘෂ්ණාවට අඳහනා කියන අනුවැඩියාවක් මේක. ජීවත් වෙලා ප්‍රශ්න පිට ජීවත් වෙලා ඇසිරෙලා මේ මිනිස්සු තේරුම් ගන්නවා මෙන්න මේ තෘෂ්ණාව තමයි මේ ඔක්කොම හෙනගෙඩි ජීවිතයට කඩා පාත් කළේ. අවසානයේ පාපොච්චාරණය කරනවා තමන්ම නේ මම මෙහෙම කළා දරුවන්මත් නැහුණා බිරිඳමත් නැහුණා ස්වාමියාමත් නැහුණා රකියාවමත් නැහුණා නේ ගුරු කළා වංචා කළා නේ මේ හැමදේම මේ තෘෂ්ණාව නිසා කළා. දැන් මට ගොඩක් වෙහෙසයි නේ ඒ නිසා දැන්වත් මාව අතහැරපිය මට නිදහසේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ඔබ ගැනම සොයන් විවේචනයක් කරනවා කියන එක මේකේ අරමුණ. අපි හැම වෙලාවකම අපි ගැන සොයන් විවේචනයක් කරන්න ඕන. හැම වෙලාවකම අපි ගැන හොයන කෙනෙක් වෙන්න ඕන. අපේ තියෙන කැත පුරුද්ද අනුන්ගේ අඩුලුහුදුකම් හොයන එක නෙමෙයි. මේ සමාජයේ තුල කේලම කියන එක අති විශිෂ්ට දෙයක් නෙමෙයි. ලෝකයේ විශිෂ්ට නිර්මාණ අතර අපතර තියෙන ජීවමාන සජීවී නිර්මාණයේ කේලම පුංචි කෙන්දකින් පටන් අරගෙන අපි මාර දක්ෂයෝ මහ අලියෙක් තරම් ලොකු කළා ගම පුරා රට පුරා ගෙනියන්න නේ. ඔච්චර දුර්වලයි. අපිට ලැබෙන මානසික සුවය මොකක්ද? අපිට සාංශාරික වශයෙන් ලැබෙන සුවය මොකක්ද? අපි මොනතරම් අදක්ෂයිද එහෙම දේවල් කරනව නම්. ඒ නිසා හැම වෙලාවකම ඔබ කොතනද කියන වග ඔබෙන්ම විමසන කෙනෙක් වෙන්න. ඒ සඳහා මරණය පිළිබඳව මරණ සංඥාව පිළිබඳව හැම වෙලාවකම සිහියේ තියාගෙන කටයුතු කරන කෙනෙක් වෙන්න. දැන් ප්‍රියන්තය නැති වුණා.
අපි අඬන එක වැළපෙන එක නෙමෙයි නෙවෙන්න ඕන. ඔහු අපිට උගන්වලා කිය පාඩමක් තියෙනවා. මම ඊළඟ අවුරුද්දේ කූඩුවක් හදන්න සැලසුම් කළ මිනිහෙක්. මම මේ දරුවන්ගේ මුව පුරාලා මිනිපිරිර ටික බලන්න සැලසුම් කරපු මිනිහෙක්. හැබැයි ඒ ඔක්කොම අතහැරලා දාලා මම අකමැතිව මේ ගමන මටත් යන්න උනානේ කියලා. රහතන් වහන්සේලා රහත් දෙවියන් වහන්සේලා ඒ ගමන ගියේ කැමැත්තෙන්. ඒ හිත දියුණු කරගත්තු ඒ ඇත්තන්ගේ හිත දියුණු කරගන්නට අපොහසත් වෙච්ච අපේ වෙනස අපි ඔය කියන මරණය කියන ගමන යන්නේ කොහොම අකමැත්තෙන්. හැබැයි අකමැත්තෙන් හරි අපිට යන්න වෙනවන අපි අකමැත්තෙන් යනවට වඩා කැමැත්තෙන් ඒ ගමන යන කෙනෙක් වුණොත් මොනතරම් සසර ජය ගන්න අපිට ඒක කොච්චර ලොකු ආශිර්වාදයක් වෙනවද. ඔන්න ඌව තමයි මේ ජීවිතයේ පිළිබඳව හැම වෙලාවකම මෙනෙහි කරන්න ඕන. ධර්මයත් එක්ක ගලප ගන්න කෙනෙක් වෙන්න. හැම වෙලාවකම නේ හැම වෙලාවකම ධර්මයත් එක්ක ගැලපෙන කෙනෙක් වෙන්න. අපි හැම වෙලාවකම ජීවිතේ ගලප ගන්න බලන්නේ අනිත් මිනිස්සු දිහා බලනනේ. හැම වෙලාවකම කියන එකක් නේ අනිත් මිනිහා දවස් 7ක් බෝධි පූජාව කළා කියලා මේ අපි කිසි එකක් කරන්න යන්නේ නැහැ නේද? අනිත් මිනිස්සයා භාවනා වැඩසටහනකට දවස් 7ක් කියලා අපි දවස් 21ක භාවනා වැඩසටහනකට යන්න ගලප ගන්න නෑනේ ජීවිතේ. හැබැයි ඒ මිනිහා වාහනයක් ගෙනාවද ලස්සන ඇඳුමක් ඇත්තද දරප්පු දෙකක් දැම්මද ඉඩමක් ගත්තද ඔය භෞතික සියලු සැප සම්පත් අනිත් මිනිහා දිහා බල අපිට ගන්න අපේ ජීවිතවලට ගලප ගන්න කොච්චරනම් අපි උත්සාහ කරන දුර්වලයෝ පිරිසක්ද. ගැලපීපතියෙන් නොවන අනිත් මිනිස්සයත් එක්ක මේ භෞතික සැප සම්පත් එකතු කරගන්න එක නෙමෙයි. ඒ මිනිහා තුළ තියෙනවා නම් යම්කිසි මනුස්ස ගුණධර්ම ඒවා අපේ ජීවිතයට ගලප ගන්න එකයි අපි කරන්නේ. දැන් ඇමරිකාව වගේ රටවල් වල මේ මිනිස්සුන්ගේ මහා අනේ අර හොලිවුඩ් වගේ ප්‍රදේශවල අති විශාල විවන්දනවල් ඉදිරිපත් වුණේ. ධනස්කන්ධය විනාශ වුණා. ඊළඟට සබ සම්පත් ටික විනාශ වුණා. අද මේ මිනිස්සු කොච්චරනම් හුල්ලද ජීවත් වෙන බැත්තේ. අනේ අපෝයි අපේ සබ සම්පත් ටිකට සල්ලි ටිකට ගෙවල් දොරවල් ටිකට නේ මොකද උනේ කෑවද බිව්වද නේ කාලනම් කමක් නැහැ කියලා කොහොමද හුල්ලන්නේ. තමන්ගේ දෙයටම තමන්ම හුල්ලන මට්ටමටපත් වෙලා නැද්ද? එහෙමපත් වෙන්න හේතුවක් තියෙනවා. අපේ මේ ජීවිතවල අපි රැස් කරන්න ඕන, පරිහරණය කරන්න ඕන, ඊළඟට පරිත්‍යාග කරන්න ඕන. තුනක් තියෙනවා. බෞද්ධ අපිට බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්නට ওই කාරණා තුනම පුරුදු පුහුණු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රැස් කරනවා. පින් පව් රැස් කරනවා, සබ සම්පත් රැස් කරනවා නේ. එතකොට පින් රැස් කරත් ඒව මුක්ති විඳින්න ඕන, පව් රැස් කරත් මුක්ති විඳින්න ඕන, සබ සම්පත් රැස් කරාමත් මුක්ති විඳින්න ඕන. එතකොට රැස් කරනවා පරිහරණය කරනවා බුද්ධිමත්ව පරිහරණය කරන මේ කොටසක් මේ රැස් කරපෝලේ කොටසක් පරිහරණය කරන ගමන් තව කොටසක් අන් අයත් එක්ක බෙදා ගන්නට අපි නම්ම්‍ය සීලේ කාරුණික පිරිසක් බවට පත් වෙන්නේ. එතකොට අනිත් අයට දීලා කාලා බීලා මේ ජීවත් වෙන්න පුරුදු වෙච්ච කෙනෙක් වුණොත් අපිට මොන දේ නැති වුණා මට පුළුවන් කාලේ මම හරම කළා මෙහෙම කළා හරම දුන්නානේ මෙහෙම දුන්නා කියලා නැති වෙච්ච දේ ගැන හිතනකොට හිත හදා ගන්න හැකියාව තියෙනවා. තමන් විතරක් කාලා බීලා එකතු කරගත්තොත් ඒ මිනිස්සුන්ට ඒ දේවල් අහිමි වෙච්ච කාලෙකදී අනේ අපරාධේ මේවා මට අනිත් මිනිස්සුන්ට දීලා තිබ්බනම් කියලා පශ්චාත්තාප වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැම වෙලාවකම අපි මේ දුක් විඳින්නේ හැම දෙයක්ම පෙර පිනත ලැබිච්ච දේවල්නේ. දවසක් අර විසාකා මහෝපාසිකාවගේ ගෙදරට එනවා රහතන් වහන්සේ නමක් පින්ඳ පාතේ ඉල්ලගෙන. මේ එතුමියගේ මහාමණ්ඩේ ගුරු පෙරේතයනේ. මේ තීරණ වචනේ කිව්වා පෙරේත මනුස්සය. රහතන් වහන්සේ නෝ දැක්ක ගමන්ම ඒ වෙලාවේ යා ආස කරන පිටු ටිකක් හදාගෙන කකා හිටියේ.
කියන්නේ අවුරුදු 2600කටත් එහා මේ අපි කන කිට්ටුව තිබ්බා. එතකොට මේ රහතන් වහන්සේ දැක්ක ගමන්ම මේ අර කැම ටික කොහොම බන්දේසිය පිටින් අරගෙන මේ සියස්සේ හංගලා. ඉසාකාවත් දැක්ක මේ කාරණා. ඉතින් රහතන් වහන්සේ ගෙදරට වැටියම කියනවා අනේ ස්වාමීනි සමාවෙන් තෝරපේ මාමන්තිය විදුදු වෙච්ච කැම ටිකක් අකා හිටියේ. ඒ නිසා තමයි ඔය හංගගත්තේ. වහන්සේ මට සමාවෙන් තෝර මෙන්න මේ ටික පිළිගන්න කියලා පින්දපාතේ අය රහතන් වහන්සේට දෙන්නා. රහතන් වහන්සේ යන පිටත් වුණා. උන්වහන්සේ යනකන් ඉඳලා මාමන්තිය දොස්මුරයක් දානවා. ඔබ මට කොච්චර අගෞරවයක්ද කළේ? මට මොන තරම් ධනස්කන්ධයක් තියෙනවද? කවද්ද මම පිළිදු වෙච්ච කෑවේ? නේ? ඇයි ඔබ මාවත් ඉදිරිපිට තියාගෙනම මට මෙච්චර නිඳා කරන්නේ? මම ඔබට කරපු වරද මොකක්ද? ඔය වගේ දින් කියවගෙන කියවගෙන ගියා. ඒගමන ඔබ රහත් මේකද සෝවාන් වෙලා කියනව නේද? සෝවාන් වෙලා ඉඳලා කොහොම ගුරු කියන්න පුළුවන්ද නේ? කියලා කොහොමද දොස් කියන්න කරා. සියල්ලක්ම අහගෙන ඉඳපු උසාකාව අවසානයේ කියනවා මාමන්දියනි මම එකදු බොරුවක්වත් කිව්වේ නෑ. මම කිව්වේ ඇත්තක් නෑ. තොර මාමන්දිය අහනවා දැන් මම කකා හිටියේ එතකොට පිළිගු වෙච්ච. ඊගමන විසාකාව කියනවා පිළිගුයි කියන එකේ අදහස තමයි පරණයි කියන එක. පිළිගු කියන්නේ පරණයි කියන එක. පරණයි කියන එකේ අදහස තමයි නේ පෙර පිනක ලැබුණ කියන. පරණයි කියන්නේ පෙර පිනක ලැබුණ කියන. මන්දියදී ඔබ අද මේ කන කෑමක් වුණා. පරිහරණය කරන සබ සම්පත් වුණා. මේ සියල්ලක්ම ඔබේ ජීවිතය ඇතුළු කොටගත් හැම දෙයක්ම පරණ පිනක ලැබිච්ච දේ. මේ අලුත් කියලා මේ ගෙවල් දොරවල් හදාගත්තා. මේවත් පරණයි. පරණ පිනට ලැබිච්ච දේ නේ කෑමක් බීමක් අලුතෙන් කියලා කෑමක් පරණ පිනට ලැබිච්ච දේ. ඒ නිසා මේ පිළුනොයි කියන එක මම පාවිච්චි කළේ ඒකමද මාමන්දියට පහදලා දුන්නා. ඒ නිසා මාමන්දියනේ මම බොරුවක් කිව්වේ නෑ. මමත් ඒමයි ඔබත් ඒමයි මේ ලෝකේ හැමෝම පරණ පිනට පවට ලැබිච්ච දේ තමයි මේ මනුස්ස ජීවිතය තුළ භුක්ති විඳින්නේ. ඒ නිසා පරණ පිනට ලැබුණු දේ පරිහරණය කරන ගමන් නේ ඒවා අලුත් කරගන්න ඕන අපි. අලුත් කරගන්නට නම් දෙන්න ඕන දන් දෙන්න ඕන. ඒ නිසා ඔබ ඒක කළේ නෑ මාමන්දියනි. මම අත ඒක කරලා මගේ පරණ පින් මම අලුත් කරගත්තා. ඒ නිසා මේ ජීවිතය සමබර වෙන්න නම් මේ පරණ පින් පරිහරණය කරන්න ඕන. ඒවා පරිහරණය කරන්න ගෙවෙනවා ෂය වෙනවා. ෂය වෙන්න නිවන් දකින තුරු අලුත් කරගන්න ඕන. අලුත් කරගන්න නම් මේ අපි පරිත්‍යාග කරන්න ඕන කරා. එතකොට ජීවිතේ පරිහරණය කරන්න ඕන, පරිත්‍යාග කරන්න ඕන. මේ දෙක ජීවිතයේ යමෙක්ගේ සමබර වෙන තරමට ඒ ජීවිත බොහොම සරල, සැහැල්ලු, ප්‍රියමනාප, ප්‍රියශීලී ජීවිත බවට පත් වෙනවා. එතකොට මේ කියන සමබරතාවයේ ජීවිතයේ යමෙක්ගේ නැති වුණොත් අනේකට සුදුතුමා වගේ තියෙන මුළු ශ්‍රේෂ්ඨතම දීගෙන ගියොත් හිඟමනට වැටෙනවා. අරක දෙවිගෙනෙක් ඇවිල්ලා අනේකට සුදුතුමාට අවසාන කොටස දෙන්න හදනකොට කියනෝනේ ඔබ ඔය වැඩේ කරන්න එපා හිඟමනට වැටේ කියලා. නමුත් එතුමා ඒ අවසාන ටික තීරණය කළා. දෙන්න රුචියක් ආවම යා දීගෙනම යනවා. කැමැත්තම. එතකොට පු탁ජන මට්ටමේ ජීවත් වෙන අපි මේ ඒ මට්ටමට දියුණු වෙන්න ඉස්සෙල්ලා ජීවිතේ සමබර කරගන්නකොට මේ අපි පරිහරණය කරන ගමන් ඊට සමාන කොටසක් දෙන්නත් පුරුදු වුණාම ජීවිතේ සමබර වෙනවා. ඉතින් සමබර ජීවිතයක් පිළිබඳව නිරන්තරයෙන්ම බුදුහාමුදුරුවෝ අපිත් සමග ධර්මයේ තුලින් සාකච්ඡා කරන්නේ. දැන් මේ පු탁ජන ජීවිතය තුළ මේ ඔය තෘෂ්ණාව එහෙම නැත්නම් වෛරය, තරහව,
ක්‍රෝධය මේ කෙලෙස් සිතුවිලි අනිත් අයට සාපේක්ෂව මේ කෙනෙක්ගේ වැඩි වුණොත් එතන ප්‍රශ්නයක්. ඒක වුණත් මේ හිත හදා ගන්නකම් සමබර වෙන්න ඕන. අධිකව කේන්ති යන ඒ අපි දැකලා නැද්ද? එතකොට එහා සමාජය තුළ කැපී පෙනෙන චරිතය. හැබැයි එයා පිළිබඳව ප්‍රසාදයෙන් කතා කරන්නේ නැහැ. එයාගේ දුර්වලතාවය සමාජයේ දකින්නේ අප්‍රසාදයෙන්. ඊළඟට යමෙක් තුළනේ වෛරය අඩු වෙන්න පුළුවන්, ඉරිසියාව අනිත් අයට සාපේක්ෂව ඉහබහා ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයත් සමාජය තුළ ඒ එකදු වරද තුලින් මහා පරිහානියකට ලක් වෙනවා. කොච්චර හොඳ තිබුණත් වැඩන්නේ අර වරද ප්‍රබලව තිබුණොත් එතන උට පරිහානිය. ඒ නිසා ඔය කියන කෙලෙස් ධර්ම උනත් නිවන් දකින ගමන තුළ හිත දියුණු කරගන්න යන මාවතට ප්‍රවිෂ්ඨ වෙනතුරු සමබරව පවත්වාගෙන යන්න අපි දක්ෂ වුණොත් ඒ ජීවිතවල තියෙන ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න. මොකද තෘෂ්ණාව 100% අපිට මේ යන ගමන තුළ නැති කරගන්නට පුළුවන් කමක් නැහැ. අනුම අනාගාමී ඵලයකටවත් වෙනකන් ඉතෙක් මේක සමබර වෙන්න 50%කින්වත් නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනනේ නේ. වෛරය තරහව ක්‍රෝධයත් එහෙමයි. අන්න එතකොට අපිට බොහොම අවබෝධාත්මක ගමනක් මේ ජීවිතය තුළ ගොඩනගා ගන්න ඇත්තටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමෝම මේ ගත කරන්නේ සැබෑවටම අස්තීර ජීවිතයක්. ওই මොහොතද දන්නේ නැහැ මේ ජීවිතයේ ගමන කෙලවර වෙන්නේ. ඉතින් මේ සියල්ලක් දාලා අපිට යන්න බෑ. ඊට මේ සියල්ලක්ම දාලා යන්න. ඒ නිසා හැම වෙලාවකම අද කල යුතු යුතුයකම් ටික සමස්ත සමාජයට අද කරලා ණයෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න. දවසක් වල තරුණයෙක් ගමනක් යනවා. යනකොට හාමුදුරුවන් වහන්සේ නමක් ගහක් මුල ඉන්න දැකලා පිටමඩ වගේ ගිහිල්ලා උන්වහන්සේට වැටලා කතා කරනවා. ඒ කතා කර ඉන්න ගම ඉතින් මේ හාමුදුරුවෝ අහනවා වාගේ තාත්තා එහෙම මෑතකදී නැති වුණා නේද? කරුණේ පුදුම වුණා. මේ අදම හම්බ වෙච්ච මේ හාමුදුරුවෝ කොහොමද අපේ මගේ නැති වෙච්ච තාත්තා ගැන දන්නේ කියලා. අහනවා වහන්සේ අපේ තාත්තගේ යාළුවෙක්ද අපේ කම්පලාතේ කෙනෙක්? එහෙනම් දුරකේනෝ නෑ. ඔබ ගැන මම කිසිම දෙයක් දන්නේ නෑ. තරුණයෙක්ගෙන් අහනවා ඉතින් තාත්තා නැති වෙනකොට කාට හරි ණයක් එහෙම තිබ්බද? මේ තරුණයා කියනවා මම දරුවත් තනන්නේ හාමුදුරුවෝ. මේ තරුණයට කියනවා කමන්නේ කෝකටත් වාදවල ගිහිල්ලා පොට්ටක් හොයලා බලන්න පුංචියට හරි ණයක් එහෙම තිබුණොත් ඒ තාත්තගේ පුංචි ණය හරි ගෙවලා උහුලවා මගේ තාත්තා ණයෙන් නිදහස් කියලා පොට්ටක් කියව ගන්නකොට ඒකට සමහර විට යම් කිසි සිදුවීමකුත් වෙයි. මාක මොනට හිට දවසකදී ඒ ගැන කියන්නකො කියලා තරුණයට යන්න අවසර දුන්නා. තරුණයා ගෙදර ගියා. කියලාදී තාත්තා කාට හෝ ණයක් කියනවද කියලා හොයන්න ගත්තා. මෙයාගෙන යනකොට මෙයා ගන්න පුළුවන්කම ලැබුණා. ඔය විතරම යන කඩේට කුංචි දානක ණයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ පුතා ගිහිල්ලා මුදලාලිට කියනවා මගේ තාත්තගේ තියෙන කුංචි ණය මට ගෙවන්න ඕන. මුදලාලි කියනවා තාත්තා ඊට වඩා මට උදව් කරලා තියෙනවා. ඕක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ඔයා ඒක ගෙවන්න අවශ්‍ය නැහැ කියලා. තරුණයෙක් කියනවා නෑ මට ඒක ගෙවන්න ඕන. ඔබෙන් ඒ වෙනුවට මට උදව්වක් ගන්නත් ඕන. කියලා ණය ගෙවලා ඒ මුදලාලි ලවා මගේ තාත්තා ණයෙන් නිදහස් වුණා කියලා තුන් වතාවකුත් කියපලා. ඒකම මුදලාලිගේ ගේ පැත්තේ මහා මේ වස්සෙක් ඉඳලා ගහගෙන ලේවමනේ දාලා මැරිලා වැටෙනවා. ඉන්නේ තරුණයාකින් දැන් මේ ණය ටිකක් ගෙවලා ඉවර වෙච්ච නිසා රහාමුදුර හොයාගෙන ගිහිල්ලා විස්තරේ කියනවා. කනේ හාමුදුර කියනවා මම දැක්කා ඔබේ තාත්තා මේ ඒ මුදලාලිගේ ණය ගෙවන්න ඒ ගෙදර
මෙහෙම ගවයෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඔහුගේ ආත්ම නිදහස් කරන්න ඕන නිසායි මම ඔබට අර වගේ වැඩ පිළිවෙලක් කියා දුන්නේ. ඉතින් ඔබේ තාත්තා ඒ නයින් නිදහස් වෙනකොට අර තිරිසන් ආත්ම භාවයෙන් අත්මිදිලා යට ගියා. එනිසා මේ මනුස්ස ජීවිතය තුළ ණය වීම කියලා කියන්නේ කවදක හරි ගෙවිය යුතු දෙයක්. ඒක ගෙවන්නට තිබෙන ක්‍රමය තමයි ඇත්තටම තිරිසන් ආත්ම භාවය. දෙමෝපියන්ට නොසලකුවොත් ණය වීම. මේ යුතුයකම් පැහැර හැරියොත් ණය වීම. මිල මුදලින් ණය වීම. ඔය සියල්ලක්ම ණය වීම. ඒ නිසා ණයෙන් නිදහස් ජීවිතයක් ගත කළොත් ඔය තිරිසන් ආදී අපාගත ලෝකවලට යන්න තියෙන ගමන අපිට යම් කිසි මට්ටමකින් බලක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සමාජයේ අපි හැම වෙලාවකම බිරිඳ ස්වාමියට, ස්වාමිය බිරිඳට යුතුයකම් ටික හරියට කරන්න ඕන. දෙමාපියෝ දරුවන්ට, දරුවෝ දෙමාපියන්ට ඒ යුතුයකම් ටික නිවැරදිව කරන්න ඕන. මේ සිගාලවද සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරන්නේ ඒක මේ සමාජයට වෙන්න ඕන යුතුයකම් ටික කරන්න ඕන. එතකොට ඔබට ණයක් නැති කෙනෙක් හැටියට කවදක හරි මෙයා ජීවිතය අතහැරලා ඊළඟ ගමනකට යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ඒ යන ගමන සුගතිගාමී ගමනක් බවට අපි ඇත්තටම පත් කරගන්න ඕනේ. මොකද මෙතන අපි ලොකු කැපකිරීමක් කරනවනේ අවුරුදු 50ක් හරි 60ක් හරි 70ක් හරිනේ. ඒ අවුරුදු 50 60ක් 40ක් ජීවත් වෙනවා කියලා කියන්නේ ලෙහෙසි ගමනක් නෙමෙයි. මොනතරම් මානසිකව විඳවීම් වුණාද, මොනතරම්නම් සමාජීය මේ ගැටුම් වලට ලක් වුණාද, මොනතරම්නම් කායිකව පීඩාවකට ලක් වුණාද, ඒ සියල්ලක්ම විඳ දරාගෙන ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. ඒ ගමනෙන් පස්සේ ආපහු අපි අපාගත ලෝකයකට, තිරිසන් ලෝකයකට, പ്രേත ලෝකයකට නම් ඊළඟ ගමන යන්නේ මේ කරපු කැපකිරීමේ ඇති ප්‍රතිඵලයක් නැහැ. මේ ගත කරපු මනුස්ස ජීවිතයට ලබා දීපු සාධාරණත්වයේ කොට නැති වෙනවා. ඒ නිසා හැම වෙලාවකම ලැබිච්ච මනුස්ස ජීවිතයට වටිනාකමක් දීලා යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ සමාජයට ණයක් නැති කෙනෙක් හැටියටයි ඒ ගමන යන්න ඕන. ඒ කියන්නේ යුතුයකම් ඉටු කරන කෙනෙක් බවට ඔබ පත් විය යුතුයි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝමත් එක්ක සුබදශීලීව හිනා වෙලා කතා බහ කරලා ඉන්න ඕන. මේ උදව් උපකාර කරන්න ඕන. දුක සැප දෙක බෙදා ගන්න ඕන. මේ සාමාන්‍ය ජීවිතය තුළ කරන්න පුළුවන් සුළු දේවල්. ඒවවත් අපේ සමාජයේ ඇත්තෝ අද නොකරන තරම්. උඹ ගත්ත ගමම්මයි, රවා ගත්ත ගමම්මයි, පොරව ගත්ත ගමම්මයි. අන් අයට මොකක් හරි මේ එනගටියක් පාත් කරන්නමයි බලාගෙන ඉන්නේ. කේලමක් පතරවලා අප්‍රසාදයකට ලක් කරන්නමයි බලාගෙන ඉන්නේ. කොරුද මේ කියන්නේ නේ? ඒ නිසා එහෙම සමාජයක් තුල නේ ඔහුට කවදාවත් යහපත් සුවපත් ගමනක් නම් මරණයත් එක්ක යන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ සමාජයේ ඒ දේවල් දකිමින් අපේ යටින් එහෙම වැරදි වෙන්න දෙන්නේ නැහැ කියන අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක් බවට ඔබ ඇත්තටම පත් විය යුතුයි. ආන්නේ වෙනුවෙන් මරණ සංඥාව හැම වෙලාවකම මනසේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් අද දවසේදී අපේ ප්‍රියන්තයියගේ වර්ෂ පූර්ණ මේ ගුණානුස්මරණ පින්කම තමයි මේ සිද්ධ කරන්නේ. මේ අම්මා තමයි දැන් අම්මා තාත්තා දෙන්න හැටියටම මේ දරුවෝ දුක්වලටම ඉන්නේ. දැන් දරුවෝ එක අද මහත මේ උස ඇතිදැති තරුණ අය. ඒ නිසා අම්මගේ ආශිර්වාදය ඔබේ ජීවිතවලට හැම වෙලාවකම ගන්න ඕන. ඔබ තාත්තට ආදරේ ඇති දරුවෙක් නම් මේ අම්මට තනිකමක් පාළුවක් ඇතිවන්නට ඉඩ දෙන්නේ නැතුව, අම්මට අකීකරු වෙන්නේ නැතුව මේ අම්මට බොහොම ආදරේ ඇති දරුවන් හැටියට ජීවත් වෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම මේ අම්මත් එක්ක දරුවෝ එක්ක සමගියෙන් සමාදානයේ ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන.
අන්න තාත්තා මේ හෝ ඉඳන් ඔබ දිහා බලාගෙන හිටියොත් ඔබ පිළිබඳව කොහොම සන්තෝෂ වේවි නේ මගේ දරුවෝ ටික මම බලාපොරොත්තු වෙච්ච දේ හරියටම කරනවා කියලා. ඉතින් ශාන්ති නෝනා මහත්මියත් එහෙමයි මේ දරුවන් ආදරේ ඇති අම්මා කෙනෙක් වෙන්න ඕන. එයාලට හරි වැරදි දේ කියාගෙන ජීවත් වෙන සමගියෙන් ගමනක් යන මේ අම්මෙක් බවට පත් වුණාම මේ ඔබේ ස්වාමි පුරුෂය වුණා ගිය තැනකදී ඔබ දිහා බලලා සතුටින් ජීවත් වෙවි නේ හරියට මගේ බිරිඳ දරුවෝ එක්ක ජීවත් වෙනවනේ කියලා. ඒ නිසා අම්මා තාත්තගේ වටිනාකම් පිළිබඳව මේ පවුලේ යත්තන්ට අමුතු වෙන්න අපි තොරතුරු කියන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මේ සමාජය තුළ නිතරම කතා වෙන මාතෘකාවක්. ඒ වගේම මේ දරුවෝ දෙමව්පියන්ට තමන්ගේ බිලියන් මහත්මය 100ට නේ තමන්ගේ අම්මලා තාත්තලා සලකපු විදිය මුණුකුරු මිනිපිරියන් හැටියට දැක්කා. ආච්චි අම්මට සලකපු විදිය තමන්ගේ අම්මලා තාත්තලා නේ මේ දරුවන් දැක්කා. ඒ නිසා විශේෂයෙන්ම අමුතුවෙන් ඒ දෙමව්පියන්ට සැලකීම පිළිබඳව තොරතුරු කියන්නට අවශ්‍ය නැහැ. අර කාන්තාවක් දරුවෝ තමන්ගේ කීයක් හරි ඉල්ලුවම ඒ නැති වෙච්ච ස්වාමි පුරුෂයාගේ සාක්කුවට දානව සල්ලිනව දාන්නේ. මම දැක්කේ කීයේ කතාවක්. මේ කීයක් ඉල්ලුවා ස්වාමියාට ෂර්ට් එකේ සාක්කුවේ තමයි සල්ලි දාලා තියෙන්නේ. පක්කිල්ලුවත් අන්න තාත්තගේ ෂර්ට් එකෙන් ගන්න කියලා. ඇයි දරුවන්ට තාත්තව අමතක වෙන්න තුන්නේ නැහැ. ඉතින් මව්ගුණ පියගුණ දරුවන්ගේ හදවත්වල තැම්පත් කරනවා වගේ ප්‍රායෝගික මේ වැඩසටහන් පෞල් ජීවිතවල වුණ තරම් තියෙනවා. ඉතින් මොකද ඒ තාත්තා කියපු දේ අපේ හිතවල මතක තියෙන්න ඕන. දරුවන් වන ඔබේ තාත්තා බලාපොරොත්තු වෙච්ච අනාගත ඉලක්කයක් තියෙනවා. ඒක ඒ අහිංසක තාත්තා වෙනුවෙන් පිටු කරලා දෙන්න ඕන. ඒක දරුවන්ගේ පරම වගකීමක් බවට පත් වෙනවා. මේ මොනව නැත සමාජය තුළ දුරාචාරයෙන් තොර මේ සදාචාර සම්පන්න ජීවිත බවට පත් කරගෙන ජීවත් වෙන දරුවන් බවට පත් වෙන්න ඕන. ක්‍රියාන්තය මේ සමාජයේ හැමෝමත් එක්ක හොඳට හිටියා. මේ ඥාතියින් එක්ක සමාජයත් එක්ක පොදු වැඩවලදී කටයුතු කළා. ඉතින් මේ දරුවන්ටත් ඒ පාරේ යන්න තියෙනවා තාත්තට ආදරයක් ඇති දරුවන් නම්. ඉතින් ඒ කාරණා ටිකක් එසේ මතක් කරමින් ඉතින් අද අපි බුද්ධ වන්දනා කටයුතු වල නිරත වුණා. බණපදයක් ශ්‍රවණය කළා. ඉතින් මේ සියලු ආගමික ක්‍රියාවලියන් තුළ අපි නිරත වුණා. ඒ තුළින් අපි ගොඩක් පින් සිද්ධ කරගත්තා. ආන්නේ සියලු පින් අප නමින් අපත් එක්ක ජීවත් වෙලා මිය ගිය ප්‍රියන්තයට පින් අනුමෝදන් කරනු ලබන වෙලාව. ඉතින් පිළියන්දල ශ්‍රී විද්‍යාසාන්ති පිරිවෙන් මහා විහාරාධීශ්වර අපේ අතිගෞරවනීය ගුරු දේවෝත්තම අනුනායක නායකයන් වහන්සේ විශේෂයෙන්ම මේ පෞද්ගල දැත්තන්ට බෙහෙවින් ආශිර්වාද කරනවා. අපේ පන්සලේ ආරම්භකම දායකයන් හැටියට කටයුතු කරනු ලබන නිසා. ඉතින් එහෙමනම් අපි දැන් මියගිය ප්‍රියන්ත අයියා ඒ වගේම මයිතනේ ප්‍රියන්ත අයියාගේ ලේලි කෙනෙක්ගේ තාත්තා කෙනෙක් තමයි මේ ධර්මසේන මහත්මයා. ඒ තාත්තා හරියටම මේ දෙන්නම එකම දවසේ තමයි නැතු වුණේ. ඉතින් ඒ ධර්මසේන මහත්මයා ඒ වගේම සිසිලින් නෝනා විලියම් මහත්මයා විතානගේ විප්‍ර ස්වර්ණා රත්නසිරි චන්ද්‍රලතා කරුණාසේන අතුළු කොටක ජනුවත් නොදුනුවත් මියගිය සෑම දෙනාටම අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ හැම දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා පරලොව ජීවිත සපවත් භාවයට පත් කරගෙන මියගිය හැම දෙනාම කෙලවර උතුම් වූ අමා මහ නිවනින්ම සැනසීමටම පත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් හැමෝම ධම්මේ ඥාති ලම්බෝතු කියන ගාථාව කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙවියෝ අපි දෙන පින් අනුමෝදන් වෙත්වා. ඉන් ශාන්ති නෝනා ඒ දුතුම්පල අතුළු කොටගත් අපි හැමදෙනාම ආරක්ෂාම කරනු ලබත්වා.
කරදර විපත් දුරු කර දෙත්වා දෙවියෝ අපේ ජීවිතවලට ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා උදා වෙච්ච මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් නිරෝගීමත් අලුත් අවුරුද්දක් බවටම පත් වේවා මේ ධර්ම දේශනාව අපේ මෙලදරන Facebook නාලිකාවෙන් විකාශනය කරනවා එයත් මේ වේලාවේදී මත කරනවා ඔබ හැමදෙනාටම අවසාන වශයෙන් හැම යහපතක් සපතක් ශාන්තියක්ම උදාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤං කං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං කං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිභාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු හැමදාම තෙරුවන්